Hi everyone. ඔන්න තවත් ලස්සන දවසක ඔයාලට ලස්සන වෙන්න වටිනා වීඩියෝ එකක් අරගෙන තමයි අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක නම් මිස් කරගන්න එපා. ඔයාට ලස්සන වෙන්න ඕන නම් මේ වීඩියෝ එක බලන්නම වෙනවා. එහෙනම් අපි අද vlog එකට ඉක්මනට යමු. ඊට කලින් එයා බලන්න මම මේ පෙන්නන ලස්සන මොන වගේද කියලා. ඉතින් අපේ හිත ලස්සන වෙන්න ඕනේ අපේ රූපය ලස්සන වෙන්න නම්. ඉතින් අපිට මානසික නිදහස අවශ්‍යයි අපේ ලස්සන පවත්වාගෙන යන්න. ඉතින් මෙන්න මේ ස්වභාව ධර්මය දිහා බලාගෙන ඉන්නකොට අපිට ඉබේම අපිව ලස්සන වෙනවා බලාගෙන ඉන්න පුළුවන්. එහෙනම් ඉතින් චුට්ට වෙලාවක් මේ දිහා බලාගෙන ඉන්නකෝ. ඒ වගේම තමයි ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම subscribe නොකරන මගේ videos බලන්නේ මම subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔන්න අද අරගෙන ඇවිල්ලා තින්නේ ඔගේ full body එකම whitening color එකට අරගන්න පුළුවන් magical scrub එකක් ගැන. ඉතින් මේ තමයි මේ දවස්වල famous Korean rice scrub එක. ඔය එක දවසක් යූස් කරොත් දිගටම යූස් කරන ඇබ්බැහි වෙන සුළු ස්ක්‍රබ් එකක් තමයි මේක. ඉතින් ඔන්න අපි බලමු රයිස් වලින් අපේ ස්කින් එකට ලැබෙන බෙනිෆිට්ස් මොනවද කියලා. ඔන්න ඔය වගේ බෙනිෆිට්ස් ගොඩක් වගේ ස්කින් එකට අරගන්න පුළුවන් මැජිකල් ස්ක්‍රබ් එකක් තමයි මේ රයිස් ස්ක්‍රබ් එක. ඉතින් අපි බලමු මේ ස්ක්‍රබ් එකට අපිට අවශ්‍ය දේවල් මොනවද කියලා. ඔයා අත මිට මොලවලා හාල් මිටි දෙකක් අරගන්න ඕනේ මේ ස්ක්‍රබ් එකට. ඊට පස්සේ අපි මේ හාල් ටික හොඳට හොද ගන්න ඕනේ. ඔයා දෙපාරක් වගේ මේ ටික හොඳට හොද ගන්න. ඊට පස්සේ ඔයා මේක පැය 3ක 4ක වගේ කාලයක් හොඳට පෙගෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේ ස්ක්‍රබ් එක හදාගන්නේ. අපි බලමු මේ රයිස් ස්ක්‍රබ් එකෙන් ඔයාට ලැබෙන බෙනිෆිට්ස් මොනවද කියලා. ඔයාගේ අවුවට පිච්චුණු සම නැවත යථාර්ථයටපත් කරගන්න. ඔයාගේ ඩෙඩ් ස්කින් එක අයින් කරලා ඔයාගේ ෆුල් බොඩි එකම කලර් එකට අරගන්න මේ ස්ක්‍රබ් එකෙන් පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ සම එක්ස්ෆොලියේට් කරන්නත් මේ රයිස් ස්ක්‍රබ් එකට පුළුවන්. ඉතින් ඔයා මේ හාල් හොදන වතුර එක විසි කරන්නේ නැතුව ඔයාට පුළුවන් ඔයාගේ කොණ්ඩේ වවා ගන්න මේක එකතු කරගන්න. ඔන්න දැන් මං හාල් ටික පැය 3ක 4ක වගේ කාලයක් පෙගෙන්න තියලා ඊට පස්සේ ඔන්න ඔය විදිහට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මේක හොඳින් පිරිසිදු කරගත්ත බ්ලෙන්ඩර් ජාරයකට දාගන්න ඕනේ අපි මේ ගත්ත හාල් ටික. ඔන්න ඔය විදිහට දැන් මම මේකට මේ හාල් ටික එකතු කරගත්තා. ඊට පස්සේ අපි මේක අර වේලෙන ස්වභාවයෙම තියෙන්නේ නැති වෙන්න අර හාල් එකට චුට්ටක් වතුර ටිකක් එකතු කරන්න ඕනේ. මොකද නැත්තම් මේක හොඳට බ්ලෙන්ඩ් වෙන්නේ නැහනේ. ඊට පස්සේ අපි බලමු අපි දෙවෙනියට මේකට එකතු කරන ඉන්ග්‍රෙඩියන්ට් එක මොකක්ද කියලා. ඉතින් ඔන්න දැන් මං හාල් ටික සම්පූර්ණයෙන්ම මේකට එකතු කරගෙන ඉවරයිනේ. ඊට පස්සේ අපි මේකට එකතු කරන ඊළඟ ඉන්ග්‍රෙඩියන්ට් එක තමයි ඔයිල්. ඉතින් ඔයාට පුළුවන් කොකනට් ඔයිල් මේකට එකතු කරන්න. ඔයා මේක බොඩි එකට විතරක් යූස් කරනවා නම් තමයි අපි මේකට කොකනට් ඔයිල් එකතු කරන්නේ. එහෙම නැත්නම් ඔයා මේකට ෆේස් එකටත් යූස් කරනවා නම් ඔයාට පුළුවන් කොකනට් ඔයිල් වෙනුවට ඇලෝවෙරා ජෙල් ටිකක් යූස් කරන්න. ඉතින් ඔයා මෙතනදී කොකනට් ඔයිල් මේ සැහැඳි 2ක ප්‍රමාණයක් එකතු කරන්න ඕනේ හාල් මිටි 2ක ප්‍රමාණයකට. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ඔයිල් එකතු කරලා අපිට පුළුවන් තුන්වෙනි ඉන්ග්‍රෙඩියන්ට් එක විදිහට මේකට එකතු කරන අපි ඉන්ග්‍රෙඩියන්ට් එක තමයි කහ. ඉතින් ඔයාට කස්තුරි කහ තියෙනවා නම් කස්තුරි කහ එකතු කරන්න පුළුවන්. නැත්නම් ඔයා ඔය කෑම ආහාරයට ගන්න කහ තියෙනෝනේ. අන්න ඒව අර පොඩි හැන්දක් තියෙන කියන්නේ තේ හැන්දටත් වඩා චූටි හැන්ද මෙන්න මේ මම පෙන්වන ප්‍රමාණයට ඔයා මේකට එකතු කරගන්න ඕනේ. ඔන්න ඔය ඉන්ග්‍රෙඩියන්ට් තුන තමයි අපි මේ රයිස් ස්ක්‍රබ් එක හදන්න එකතු කරගන්නේ. දැන් ඔන්න මේ තුන හොඳට එකතු කරලා අපිට තියෙන්නේ බ්ලෙන්ඩර් කරගන්න. ඔන්න දැන් මම ස්ක්‍රබ් එක හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලට පේනවා ඇති ඔයාට මේ රයිස් ස්ක්‍රබ් එක රයිස් මාස්ක් එකක් විදිහටත් යූස් කරන්න පුළුවන්. ඔයා මාස්ක් එකක් විදිහට යූස් කරනවා නම් ඔයා මීට වඩා මේක බ්ලෙන්ඩර් කරගන්න ඕන අර ක්‍රීමි ගතිය එනකම්. අපි මේක ස්ක්‍රබ් එකක් විදිහට යූස් කරන හින්දා අර පොඩ්ඩක් කුඩු ස්වභාවයක් තිබ්බට කමක් නැහැ. ඔන්න දැන් අපි බලමු මේක යූස් කරන්න
කොහොමද කියලා. ඉතින් මට අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට වෙනම භාජනයකට මේ ස්ක්‍රබ් එක එකතු කරගත්තා. අද මම ඔයාලට මේක මගේ අතට තමයි යූස් කරලා පෙන්නන්නේ. මම මගේ එක අතකට තමයි මේක යූස් කරන්නේ. ඔන්න මේ විදිහට මම මේ අතට යූස් කරලා අනිත් අතට යූස් කරන්නේ නැතුව ඔයාට මේ ස්ක්‍රබ් එක යූස් කරාම අපිට ලැබෙන වෙනස තමයි අද මේ පෙන්වන්න හදන්නේ. ඔන්න දැන් මම මේ විදිහට ස්ක්‍රබ් එකෙන් ටික ටික අරගෙන මගේ අත හොඳට ස්ක්‍රබ් කරගන්න තමයි හදන්නේ. ඉතින් අපිට පුළුවන් මේ විදිහට සර්කියුලර් මෝෂන් එකට හොඳට අපේ අත ස්ක්‍රබ් කරගන්න. ඉතින් මේක අපි ස්ක්‍රබ් කරලා විනාඩි 20ක් 30ක් වගේ කාලයක් හොඳට මේක වේලෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි අපේ අත හොඳට වොෂ් කරන්නේ. ඉතින් ඔයාට ඔයාගේ ෆේස් එකට ඔයාගේ ෆුල් බොඩි එකටම මේක යූස් කරන්න පුළුවන් මැජිකල් ස්ක්‍රබ් එකක් තමයි මේ ස්ක්‍රබ් එක. ඉතින් මේ දවස්වල ගොඩාක් ෆේමස් ස්ක්‍රබ් එකක් තමයි මේක. මොකද රයිස් කියන්නේ ස්කින් එක ලස්සනට පැහැපත් කරගන්න තියෙන හොඳම ඉන්ග්‍රේඩියන්ට් එක. කොරියන් ස්කින් කෙයාර් රූටින් එක අනිවාර්යෙන්ම ඇතුළත් වෙලා තියෙන දෙයක් තමයි මේ රයිස් ස්ක්‍රබ් එක. ඉතින් ඔන්න දැන් මම මේ විදිහට මේ අත ස්ක්‍රබ් කරගත්තා. අනිත් අත මම ස්ක්‍රබ් කරන්නේ. ඔන්න දැන් මගේ අත වේලිලා තියෙන දැන් විනාඩි 20ක් විතර ගියා. ඔන්න එහෙනම් දැන් මම මේක වොෂ් කරගෙන ඇවිල්ලා පෙන්නන්නම් කොහොමද කියලා වෙනස. ටන් ටන්. ඔන්න ඔයාලට පේනවා ඇති. මම වොෂ් කරගෙන ආවට පස්සේ මගේ අත ලස්සනට කලර් අප් වෙලා එක්ස්ෆොලියේට් වෙලා තිනවා. මම ස්ක්‍රබ් කරපු නැති අතට වඩා ලස්සන කලර් එකක් මම ස්ක්‍රබ් කරපු අතට ඇවිල්ලා තිනවා. ඉතින් ඔයාලට පේන්නේ නැති විනාඩි 5කින් අපේ ස්කින් එක ලස්සනට වයිට්නින් කලර් එකට අරගන්න පුළුවන් මැජිකල් ස්ක්‍රබ් එකක් තමයි මේ රයිස් ස්ක්‍රබ් එක. එහෙනම්වත් අනිවාර්යෙන්ම මේක යූස් කරලා බලන්න. එහෙනම් ඉතින් අන්තිම ස්ටෙප් එක තමයි දැන් මම පෙන්නන්න යන්නේ. ඊට පස්සේ අපිට තියෙන මේ විදිහට ඇලෝවේරා ජෙල් ටිකක් ඇප්ලයි කරලා අපේ ස්කින් එක හොඳට මොයිස්චරයිසර් කරගන්න. ඔන්න දැන් ඊට පස්සේ මම ඇලෝවේරා ජෙල් ටිකත් හොඳට ඇප්ලයි කරා. එහෙනම් ඉතින් ඔයත් අනිවාර්යෙන්ම මේ රයිස් ස්ක්‍රබ් එක යූස් කරලා බලන්න. ඔයාට ගොඩක් හොඳ බෙනිෆිට්ස් අරගන්න පුළුවන් මැජිකල් ස්ක්‍රබ් එකක් තමයි මේ රයිස් ස්ක්‍රබ් එක කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා යූස් කරලා ඔයාගේ රිසල්ට් එකත් කියන්න. එහෙනම් ගෙන් එන්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.